guys, ඉතින් මොකද වෙන්නේ කියලා සෙට් එකම. ඉතින් අද තත් 4K quality දක්වාගෙන වෙනදා වගේම ඉතින් අද ගන්න තියෙන සුපිරි ඉවෙන්ට් කවරින් වීඩියෝ එකක් තමයි ඉතින් පේනවාදී ජෙම් 4000ක් දාගෙන තියෙන සුපිරියටම දැන් ඉතින් ඉවෙන්ට් එක සුල්තාන් විදියට කරකවන තමයි යන්නේ. මම ස්පින් 56ක් දුන්නා මේක සද්දෙත් එක ඔයාලට ඇහෙන්නේ මට ඇහෙනවා. ඉන්න සුපිරි ෂොට් ගන් ටිකක් ඇවිල්ලා තියෙනවා. ස්පින් 50ක් දුන්නා මම නිකන් 56ක් දීලා තියෙනවා. බලන්න දවස් 14 තියෙනවා. ඔකට VIP දෙකක් සුපර් VIP දෙකක් අය දැම්ම නම් ආයෙත් දවස් ටික හිටියා ගත්තා. මම එහෙම නෙවෙයි කෙලිම සුල්තාන් විදියට වැඩේ කරගෙන ගියා. ඉතින් සුපිරි ෂොට් මේක ඇවිල්ලා තියෙනවා අලුත් ෂොටිය. ඒක try out පුළුවන් මම try out කරා ඕනේ. මෙන්න මේක රාමදාන් ඉස්සර ආපු ෂොටියක්. මෙන්න මේක ගන්න එපා කවුරුත් අපරාධේ. මෙන්න මේ විදියට ෂොටි 4ක් රිටර්න් කරලා තියෙනවා. මෙන්න මේක මං ගාව තියෙනවා. මෙන්න මේක තමයි මං ගන්න ඕන. හරි ඔන්න මේක වරෙන් එහෙනම් එසහු පළවෙනි ස්පින් එක දුන්නා ඔය විදියට. ඉතින් අද අපි බලමු මොකක්ද දෙන්න කියලා. බලමු. ඒකෙන් ටෝකන් ටිකක් විතර ආවේ. අවුල නැහැ. කමන්න. අපරාධේ මං අර 50ක් අර ටෝකන් එකක් ගත්තානේ. ඒ 50 ටෝකන් එක ගත්ත එක තමයි කේස් කියේවා. නැත්තම් මට වෙලාවට එකතු වෙලා එන ජෙම් තෝකයක්. හරි අවුල නැහැ. අපි ගණන් ගන්න ඇව්වා. ඉතින් සුපිරි ඉවෙන්ටින් කවරින් තමයි මං ගේන්නේ. ඉතින් ඔයාලා දන්න ඇති මම ඉවෙන්ට් කවර් වීඩියෝ හෙනට කියලා තියෙනවා. එතනවත් වෙලා තියෙන්නේ මං කැමති කරේ මේ දෙකේ එන්නේ. ඔය ජෙම් 5000ක් කන ඉවෙන්ට් වල. අවුල නැහැ. ඉතින් මම සැලෙන්නේ නැහැ එහෙම කියලා. එක වීඩියෝ එකක් සැලෙනවා කියලා නෑ. අර කෑ ගහනවා අයියෝ ගාන අවුල නැහැ. ඒ සැලුන්නේ නැහැ. ඒ සැලෙන්නේ නැහැ මං කවදාවත්. වීඩියෝ සැලෙන්නේ නැහැ. වේගෙන් සුල්තාන් විදිය කරගෙන යන් ඉතින් පහකුත් පහක් ආවා කියන වාසි. මේ මට ටෝකන් ටික කවර් කරගන්න ආවොත් වාසි ඉතින් මට ගෝල්ඩන් ෂොටිය ගන්න ඕන. මේ දෙකේ මොකාවක්ම නැහැ ගෝල්ඩන් ෂොටිය ගන්න ඕන. අවුල නැහැ. අම්මා 10ක් ආවා. නයිස්. 10ක් ආව ගියන අම්මට මරුවා. ඒකෙන් ආව හෙනට. මගේ 23ක් ආවා. නයිස්. හරි මේකෙන් එතකොට සම කරන්න පුළුවන්. හරි අපිට ගෝල්ඩන් ෂොටිය ගන්න පුළුවන් ෂුවර් එකට. තව 44යි දෙන්න තියෙන්නේ. තව එක ස්පින් එකක් දෙමු. 10 ගෑල්ලක් ආවා. ඒකෙන් ගෝල්ඩන් ෂොටිය අපිට ගන්න පුළුවන්. ඕලි ෂිට් let's go කියලා ලාස්ට් ස්පින් ටික යන්නේ ඔය. මොකක් ඇයිද? ඒ ටික වැඩක් නැහැ. අපිට දැන් උනා ෂොටිය ගන්න පුළුවන්. මට පේනවා එතකොට 199 මම අනිත් පැත්ත හැරුණා. ගයිස් මොකක්ද දෙන්නේ කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මොකක් ඇයි කියලා හිතන්න. මොකුත් ආවේ නැහනේ. හරියල. 199. තව එක ස්පින්, one spin trick. Bro, one spin. Let's go. Nice. මම හිතපු එකම යාවේ. Yeah. මට ඕන මේක. Yeah. Easy bro, easy peasy. Easy bro. Nothing. May තරම් දාන්න. Okay කොහොමද? කැමති තමයි ඉතින් ඒකත් දැම්මා. මට ඕන ෂොට් ගන්න එක මම ඉස්සෙල්ලා බොරුවක් කරේ. ඊළඟ බොරුවට කියන්නේ. මට මේ එකක් ඉන්නවා කට්ටිය. මම කොල්ලට දැක්කා. යමක් තමයි ඉතින් අපිට දැන් ෂොට් ගන් ස්කින් 6ක් තියෙනවා. නයිස්. 6යි. Hello guys, ඔයාලට ඇහෙනවනේ? ඇහෙනවා. මම මේ විදියට මේ දෙකේ ෂොටි අරගෙන අපේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන් වදිනවද කියලා. මේක වදින්න ඕන රීලෝඩ් ස්පීඩ් ඩබල් එකයි රෙඩ් එකකුයි. මෙන්න මගුල ඩබල් කොහේ වදිනවා. සුපර් ගන්න පත්
ෂොටි එකයි තියෙනවා බලන්න අපිට. බලමු මෙන්න මේක. ගර්ල් ෂොටිය මම ආසම එකක් අපේ මගේ යාළුවෙක්ට දිනනවා මම ටික්ටොක් එකේ අකිල අයියා දිනවා වදිනවා. ඉපිරිය. මට සිරියා. අදෝ නතින් බා හෙන්න. බලන්න. එනදී නතින්. පත්තෝ නතින් නේ. ප්ලේන් තියනවා. ආයෙත් ගහනවා නම් අතලගේ බෑ කොහොමද මම අත ළඟද ඒ වැදුනා ඒනනේ වදිනවා ඉතිරිය අර ඒක වදුනොත් ගන්න අත්ත වදිනවා ඒනනේ ඉතිරිය ගන්න අය ගන්න නඩු අල්ලගත් තියන්නේ අර පයිස් එක කියලා අලුත් ෂොටිය ගන්න ඉන්න අය දැම්ම ගන්න. ඒක ආයෙ ඉතින් යනවා බලන්න එපා ඔයාලා. ඒක ලක්ෂණයට ඔයිටත් වඩා අලුත් එක රිටර්න් වෙන්න පුළුවන්. ඒකට ගන්න. එක්ස්චේන්ජ් ටික හරි ගන්න. එක්ස්චේන්ජ් ගන්න. අර වගේ එක්ස්චේන්ජ් කරනවා ඒක ගන්න. ඒ උනාට එක්ස්චේන්ජ් ටික හරි ගන්න පට්ටවලදී. ඉතින් වාසියක් තමයි ඉතින්. ඔවුනාද වීඩියෝ එකනේ like කරලා share කරලා උදව් දෙන්න එනකොට අදට අපි යනවා good bye එනකොට අපි ගියා subscribe යන්න උදව්වක් දෙන්නකොල්ලෝ